පුස්සල්ලාව ඉහළගම ප්‍රදේශයේ පදිංචි චරිත් දිල්ෂාන් නැමැති මෙම තරුණයා සිය නිවසේදී සියදිවි නසාගෙන තිබුණේ ඊයේ දිනේදී. සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවැනි වසරේ ඉගෙනුම ලැබූ ඔහු ඊයේ සිය නිවසට පැමිණීමෙන් අනතුරුව මෙලෙස සියදිවි හානි කරගෙන තිබුණා. පොලිසිය පැවසුවේ සිය ගෙවත්තේ කුකුළු කූඩුවක බාල්කයක එල්ලී ඔහු සියදිවි නසාගෙන තිබූ බවයි. මගේ පුතාට 26 වෙනිදා ගියා. එයාගේ මහ පොළ හදාගන්න කියලා. මම්මි මං ඒ දේ කරන් එන්නම් කියලා ගිහිල්ලා එයාට ගියාට පස්සේ වද දීලා ඉල්ලවලු. ඒකලා අඬ වේ එකක් ගහන්න යට කලිසමක් ගලවවලු. ඒකලා මේම තල්ලු කරාලා පිටි ඔළුව වැදුවලු. මගේ හැඩ කටින් මගේ පුතාට එන්නලු. ඒකලා වද දීලා කපට් එක පිටුලු මේම තල්ලු කරාලු. මගේ පුතා මානසික අතතියක් අපේ ගෙදර තිබුණේ නෑ. ගෙදර ආවට පස්සේ අම්මිට මූණ දුන්නේ නෑ. අනේ මං ඉල්ලන්නේ මගේ පුතාට වෙච්ච දේ කාටවත් වෙන්න දෙන්න එපා. මේ වගේ දරුවන්ට ඉන්න දෙන්න එපා කැම්පස් එකේ.